ලේ අපිරිසිදු වෙලා ඇතුළෙන්ම කුරුලෑ හැදෙනවද? මම වැල්මදට මගේ රත් පැහැ මායාවෙන් ලේවල තියෙන විෂ අයින් කරලා ඇතුළාන්තේනම ලස්සන සමක් හදනවා. විස වෙච්ච කුරුලෑ වලින් මුළු මූණම වන වෙලාද? මම අට්ටික්ක පොතු. මගේ අද්භූත ලාටු මායාවෙන් කුරුලෑ වටා පවුරක් බැඳලා විෂ බීජ සේරම හුස්ම හිර කරලා මරලා දානවා. කුරුලෑ වල විෂට සම සිදුරු වෙලා කැත වෙලාද? මම සුවඳ කොට්ටන්. මගේ සුවඳවත් මායා නූල් වලින් ඒ සිදුරු මැහුම් දාලා සමට සිනිඳු බවක් දෙනවා. මැරුණු සමයි කුණුදූවිලි එකතු වෙලා මූණ අඳුර වෙලාද? මම කපු කිනිස්ස. මගේ සුගන්ධවත් සුලිසුලම් මායාවෙන් සම්මතු පිට තියෙන කුණු සේරම අතු ගාලා අලුත් සමක් මතු කරනවා. හෝමෝන වෙනස් වීම නිසා මූණේ ලොකු කුරුලෑ හැදිලා වේදනාව දෙනවද? මම කොහොඹ මල්. මගේ පිරිසිදු කරන මායාවෙන් කුරුලෑ ඇස්සේ ඉන්න විෂ බීජ විනාශ කරලා සම සුවපත් කරනවා. මූණේ වලවල් හැදිලා සමේ ආරක්ෂාව නැති වෙලාද? මම නාමල්. මගේ ලෝහමය මල් පෙති වලින් සම් මතු පිට අලුත් සුමට පවුරක් හදලා කැලල් සදහටම වහලා දානවා. හෝමෝන වෙනස් වෙලා මූණ පුරාම කුරුලෑ හැදිලා කැත වෙලාද? මම අශෝක පොතු. මගේ කාල මායාවෙන් සමේ කාලේ ආපස්සට හරවලා කලින් තිබුණු ඒ ලස්සන සම ආයෙත් මවනවා. කුරුලෑ නිසා මූණේ දැවිල්ලක් එක රතු පාට වෙලා තියෙනවද? මම සැවැන්දරා. මගේ සිසිල් කම්පන මායාවෙන් සමයට තියෙන උෂ්ණය උරාගෙන ඔබට පුදුම සහනයක් දෙනවා. සමයට හැංගිලා තියෙන ලොකු ගෙඩි වගේ කුරුලෑ වලින් වේදනාවද? මම මඟුල් කරඳ. මගේ ගුරුත්වාකර්ෂණ මායාවෙන් ඒ විස සේරම එළියට ඇදලා අරන් සම සමතලා කරනවා.